ඔයා රැට නිදාගන්න යන්නේ හිට ලෝකෙම අලනවා කියන ගැම්මේ. එලාම්මක තියෙනවා පාන්දර 4ට 4:05ට 4:10ට 4:15ට ඔහොම තියලා නිදාගන්න ගියට ඊට පස්සේ උදේ හැරෙන්න කොහම හරි 9ට දවසම ඉවරයි. ඊට පස්සේ අපි අපිටම කියා ගන්නවා අද දවස හරිනේ හෙට ඉඳන් අනිවාර්යෙන් වැඩ පටන් ගන්නවා කියලා. හැබැයි ඒ හෙට කවදාවත් එන්නේ නැහැ. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද එලොන් මස් අඟහරු වලට රොකට් යවන ගම ටෙස්ලා කාර් හදන ගම ට්වීට් එක කන පිට ගහනකොට අපිට උදේට කන්න පාන් ගෙඩියක් ගේන්න කඩේට යන්නවත් වෙලාවක් නැත්තේ ඇයි කියලා. බය වෙන්න එපා. අද ද බ්‍රේක් ඩවුන් එකෙන් අපි කතා කරන්නේ ලෝකෙ ඉන්න සුප්‍රීම් මොලකාරයෝ කාලය එක ගන්න මැජික් එක ගැන. මේක බලුවට පස්සේ ඔයාට තේරෙයි ඔයාට වෙලාව නැතුව නෙවෙයි ඔයා වෙලාවට රැවටිලා ඉන්නේ කියලා. හරි මුලින්ම අපි බලමු මේ ලෝකෙ ඉන්න ධනපතිය පාවිච්චි කරන කම්මැලියන්ගේ රහස. ඒකට කියන්නේ 80-20 rule. නැත්තම් පැරටෝ ප්‍රින්සිපල් කියලා. සරලම කිව්වොත් අපේ ජීවිතය ලැබෙන ප්‍රතිඵල වලින් 80%ක්ම එන්නේ අපි කරන දේවල් වලින් 20%කින් විතරයි. දැන් ඔයා එක්සෑම් එකකට පාඩම් කරනවා නැත්තම් බිස්නස් එකක් කරනවා කියලා. ඔයා දවසම මාන්ස් වෙලා පොත් පෙරළුවට ඇත්තටම විභාගයට එන කරුණු ටික තියෙන්නේ පොතේ පිටු කිහිපයක විතරයි. බිල් ගේට්ස් වගේ අය කරන්නේ අර කිසිම තීරමක් නැති 80% අයින් කරලා දාලා ඇත්තටම ප්‍රතිඵල දෙන 80% හොයාගෙන ඒකට විතරක් ගේම ගන්න එක. අනිත් දේවල් ඒගොල්ලෝ එක්ක වෙන අයට පවරනවා නැත්තම් අතහැරලා දානවා. ඒක හරියට කෑම එකේ තියෙන රසම කෑල්ල ඉස්සෙල්ලම කනවා වගේ වැඩක්. හරි දැන් ඔයාලා 120 වැදගත්ම කොටස හොයාගත්ත ගියමුකෝ. ඔන්න දැන් වැඩේ කරන්න වාඩි වෙනවා. එතකොටම ෆෝන් එකට මැසේජ් එකක් එනවා. පොඩ්ඩක් බලනවා කවුද කියලා හිතාගෙන ෆෝන් එක අතට ගත්තට පැය දෙකකට පස්සේ ඔයා PVC හෙට ඉද්දි ඔයා ඉන්නේ TikTok එකේ හරි රීල්ස් වල හරි පතුලක් නැති ආගාදයක. ඔයා බලන් ඉන්නේ අප්‍රිකාවේ කැලේක ඉන්න මිනිහෙක් මඩ වලින් ස්විමින් pool එකක් හදන වීඩියෝ එක. වැඩේ ඉවරයි. මේකට කැල් නිව්පෝර්ට් කියන ලේඛකයා කියන්නේ shallow work නැත්නම් නොගබරු වැඩ කියලා. ලෝකේ දිනුපය කරන්නේ මේකේ අනිත් පැත්ත. ඒකට කියන්නේ deep work. ඒ කියන්නේ කිසිම බාධාවක් නැතුව ෆෝන් එක පැත්තකට විසිකලා දොර වහගෙන පැයක් දෙකක් එක දිගට වැඩ කරන එක. JK Rowling හැරි පොටර් අන්තිම පොත ලියද්දි ගෙදර හිටියොත් ළමයි බල්ලෝ බලල්ලෝ එක්ක මේක කරන්න බෑ කියලා තේරිලා වෙනම හොටල් කාමරයක් කරන් හංගිලා තමයි ඒක ලියලා ඉවර කළේ. ඔයාට හොටෙල් යන්න ඕනේ නෑ. හැබැයි දවසට පැය දෙකක් ෆෝන් එකේ එයාප්ලේන් මෝඩ් දාලා වැඩ කරලා බලන්න. ඔයාට මුළු දවසම කරන වැඩ ටික මේ පැය දෙකේ ඉවර කරගන්න පුළුවන්. ඔයාලට මතකද ඕ ලෙවල් හරි ඒ ලෙවල් හරි කරන කාලේ? අවුරුදු දෙකක් තිස්සේ අපි පොතක් දිහා බලන්නේවත් නෑ. තව කල් තියෙනවනේ කියලා හිතාගෙන මැච් ගහනවා, ෆිල්ම් බලනවා. හැබැයි විභාගයට හරියටම කලින් දවසේ රැ කොහෙන් එන ගැම්මක්ද මන්ද? අවුරුදු දෙකේම සිලබස් එක රැයින් පාඩම් කරනවා. ඒ මොලේ අයින්ස්ටයින්ගේ මොලේ වගේ වැඩ කරනවා. මේ සංසිද්ධියට කියන්නේ පාකින්සන් ලෝ කියලා. මේ නීතිය කියන්නේ යම් වැඩක් කරන්න ඔයා කොච්චර කල් දෙනවද ඒ වැඩේ ඉවර වෙන්නේ ඒ කාලෙම යනවා කියන එකයි. ඔයාට ඇසයින්මන්ට් එකක් හරි වීඩියෝ එකක් හරි කරන්න සතියක් දුන්නොත් ඔයා ඒක සතියක්ම දිනනවා. හැබැයි හෙට උදේට දෙන්න කිව්වොත් දරෑ හෙල්ලා හරි වැඩ කරනවා. ඉතින් සාර්ථකයි මොකද කරන්නේ? එයාලා යාලටම බොරු ඩෙඩ්ලයින් හදා ගන්නවා. මේ වැඩේට මට දවස් 3ක් තියෙනවා. හැබැයි මම මේක දවස් 5ට කලින් ඉවර කරනවා කියලා හිතා ගන්නවා. එතකොට අර විභාගයට කලින් දවස් වෙන සුපිරි බලය උදේටම එනවා. අපේ තියෙන ලොකම දුර්වලකම තමයි අපි හැමෝම සතුටු ගන්න යන එක. යාළුවෙක් කතා කරාම මචං රවුමක් යමු කියලා බෑ කියන්න ලැජ්ජයි. කවුරු හරි වැඩ පෙරුවොත් බෑ කියන්න බයයි. අන්තිමට බලද්දි ඔයා කරලා තියෙන්නේ ඔයාගේ වැඩේ රෙන්න අනිත් හැමෝගෙම වැඩ. Apple සමාගම කොට දාපු ස්ටීව් ජොබ් වරක් කිව්වා අවධානය යොමු කරනවා කියන්නේ හොඳ අදහස් 100කට නෑ කියන එකයි කියලා. වොරන් බෆට් කියන ලෝක සුපිරිම ආයෝජකයා කියන්නේ සාර්ථක මිනිස්සුයි ඉතා සාර්ථක මිනිස්සුයි අතර තියෙන වෙනස තමයි ඉතා සාර්ථක මිනිස්සු හැමදේටම වගේ නෑ කියනවා කියන එක. ඔයාගේ වෙලාව කියන්නේ හරියට ඔයාගේ බැංකුව ගිණුම වගේ. කවුරු හරි ඇවිත් ඔයාගේ account එකෙන් සල්ලි ඉල්ලුවොත් නිකන් දෙනවද? නෑනේ. එහෙනම් ඒ කවුරු හරි ඔයාගෙන් වෙලාව ඉල්ලුවම නිකන් දෙන්නේ. නෑ කියන්න පුරුදු වෙන්න. ඒක තමයි ඔයාට තියෙන ලොකුම ආයුධය. අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. time manage කියන්නේ රොබෝ කෙනෙක් වගේ හැම විනාඩියෙම plan කරන එක නෙවෙයි. ඒකෙන් ඉන්නේ ඔයා තවත් මානසික වැටෙන එක විතරයි. time management කියන්නේ ඔයා අවධානය සහ ශක්තිය පාවිච්චි කරන එකටයි. වැදගත්ම දේ හොයාගන්න. ඒකට ගැඹුරින් අවධානය දෙන්න. වැඩේ ඉක්මනින් ඉවර කරන්න සීමා දාගන්න. අනිත් හැම දෙයකටම නෑ කියන්න. හරි. අදින් පස්සේ ඔයත් ඔයාගේ දවස් 7ට ගන්නයි කියලා මම හිතනවා. මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පහෙන් කමෙන්ට් එකක් දාගන්න. මේ ක්‍රම 4න් මුලින්ම පාවිච්චි කරන්නේ මොකක්ද කියලා. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ලෝකෙ දුවන්නේ කොහොමද කියලා තර්කානුකූලව හිතන්න කැමති නම් තවමත් අපිව subscribe කරලා නැත්නම් දැම්ම The Breakdown SL පවුලට එකතු වෙන්න. ලබන සතියේත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හැම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.